පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ දරුවන්ට ගණිකා වෘත්තිය තව පවා ගේන්න කැමති කාන්තාවෝ ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම අහන්න කැමති ඔය කියපු කට්ටියගෙන් උඹලා පාර්ලිමේන්තුවට ගියේ යන්නට පෙර ගණිකා වෘත්තියේ යෙදුනාද? නැතිනම් තොපේ දරුවෝ ටික ගණිකා වෘත්තියේ මේ වෙන විට යොදලා තියෙනවද? මෙන්න මේකයි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ගුරුවරුන්ගේ සංස්කෘතිය, ගුරුවරයාට අවනත නොවීම, දෙමාපියන්ට අවනත නොවීම, මේ සියලු කටයුතු හරිනි අග්‍රාමාත්‍යතුමියගේ ගැසට් එකකින් කරගෙන යනවා. හරිනි ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය හිතේ තියාගෙන ඔබතුමිය විවාහ වෙලා නැහැ කියන එක ජනතාවට කියනවා. ඔබතුමිය යම් යම් ප්‍රශ්න රාශියකට මැදිහත් වෙලා තියෙනවා කියලා අපිට ජනතාව කියනවා. LGBTQ සමරසි ව්‍යාපති වලට සමරසි පදනමට සමරසි වලට යොදුන අග්‍රාමාත්‍යවරියක් කියලා අපි මන් දන්න ජනතාව කියනවා. ඉතින් මම දැක්ක එක්තරා මාධ්‍යයකට අගමැති හරියට ඕනනම් බොහොම දෙයක් කරගනින් අපේ දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. දැන් මේ ව්‍යවස්ථා ගේන්නේ මේ සියල්ලගෙන ගේන්නේ අපේ රටේ හරිනි වගේ නැත්තම් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ තව කොටසක් ඔය සමරිසි වලට කැමති අය, සමලිංගිකත්වයට කැමති අය උන් ටික මේ ලැහැත් වෙලා හරිනිගේ ඔළුව හොදනවා ගෙනපන් කියලා අන්තිමට මේවා ගෙනාවට පස්සේ අපේ රටේ සංස්කෘතිය දරුවෝ දෙමාපියෝ විනාශ වෙලා යනවා. හැබැයි මුස්ලිම් දරුවන්ට කිසි දෙයක් නැහැ. මොකද ඒගොල්ලන් කරන්නේ සරියා නීතිය අනුව දඹුල්ලේ සරියා උසාවියක් තියෙනවා. පුත්තලෙම තියෙනවා ක්වාසි අධිකරණය. ඒ අධිකරණ වලින් ඒගොල්ලන් ඒ කටයුතු කරනවා. මුස්ලිම් නීතිය යන සමහරට අවුරුදු 10 12 17 ගහලම විවාහ වෙනවා. ඒගොල්ලන් හදාගන්නේ. නමුත් මේ රටේ නීති දෙකක් තියන්න බෑ ජනාධිපතිතුමේ එක නීතියක් කරන්න. එක නීතියක් යටතේ සියලු අධිකරණ පවත්වාගෙන යන්න මුස්ලිම් අයට එක අධිකරණයක්, මේ දෙමළ මිනිහට එක අධිකරණයක්, සිංහල මිනිහට එක අධිකරණ. මේ අධිකරණ ගොඩක් අවශ්‍ය නැහැ. එකම රටක් යටතේ එක අධිකරණයකින් එක නීතියකින් වැඩ කටයුතු කරන්න හරිනි නෝනා කියන ඔය සමරිසි පදනම් වලට අපේ රටේ තරුණයෝ ගෙන්නන්න එපා. මේවා සියල්ලටම වැරදි. හරියාකාරව විපක්ෂයක් නැතිකම සෝදාපාලු වේගෙන විපක්ෂය දැන් බොරුවට කෑ ගහනවා. කෑ ගහන්න කෙනෙකුත් අර නාමලුයි චාමර සම්පති දෙනවා පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ. විපක්ෂයේ ඉන්න කට්ටිය ඇතම අය කතා කරනවා. හැබැයි නායකතුමා පයිල කරනවා. yes tomorrow ඔන්න ඕක කිය හොඳ රංගපෑම්